ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර 2020 තරඟාවලියට තරඟ 3ක් ඇතුළත්. මේ 2020 තරඟාවලියේ සියලු තරඟ පැවැත්වෙන්නේ රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී. දසුන් ශානකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමක් අද නම් කළා මේ තරඟාවලිය සඳහා. පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනංජය සිල්වා හා චරිත් අසලංක මේ කණ්ඩායමට නම් කරලා තිබෙනවා. ඒ වගේම ජනිත් ලියනගේ කමිදු මෙන්ඩිස්, වනිදු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහේෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, ට්‍රවින් මැතිව්, දුෂ්මන්ත චමීර මේ සංචිතේ සෙසු ක්‍රීඩකින්. ඒ වගේම මතීෂ පතිරණ, නුවන් තුෂාර, එෂාන් මාලිංගත් මේ පාකිස්තාන කණ්ඩායමට එරෙහි 2020 තරඟාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වෙලා තිබෙනවා. දෙපිලේ ක්‍රීඩකින් අද දමුල්ල ක්‍රීඩාංගණයේදී විශේෂ පුහුණුවීම් වලත් නිරත වුණා. කණ්ඩායමේ නායකයින් අද මාධ්‍ය හමුවකටත් එක් වෙලා සිටියා. ස්පෙෂලි අපි බලාපොරොත්තු වුණා හොඳ තරඟ සකසන්න මේ තරඟාවලිය. නමුත් වර්ෂාවෙන් මම හිතන්නේ කොයි ආකාරයේ බලපෑමක් ඇති වේද දන්නේ නැහැ තරඟවලදී. ඉතින් පිචර්ස් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් අර කන්ඩිෂන්ස් එක්ක ගොඩක් ප්ලේ කරන්න වෙයි. එක්ස්පීරියන්ස් ප්ලේයර්ස්ලා ඉන්නේ. මොකද 2021 මම වර්ල්ඩ් කප් එක කැප්ටන් කරද්දිත් හිටපු ප්ලේයර්ස්ලා මම හිතන්නේ ඔක්කොම වගේ මෙතන ඉන්නවා. ඉතින් එක්ස්පීරියන්ස් ඉනෆ් හොඳ ක්‍රිකට් එකක් ගහලා මේ තරඟාවලියේ ඉතුරු තරඟාවලිය කීපෙත් හොඳ තැනකට එන්න. बिल्कुल ख्वाजा नाफे की आप बात कर रहे हैं, वो आई थिंक वेरी एक्साइटिंग क्रिकेटर है, वेरी गुड बैट्समैन एंड द बेस्ट थिंग इज विद हिम ही कैन कीप एज वेल, सो वेरी एक्साइटेड फॉर हिम. होपफुली वी कैन give him a game and then he can do well the way he's been doing. जो डोमेस्टिक में करते आ रहे हैं या लीग्स क्रिकेट में करते आ रहे हैं वो इंटरनेशनल क्रिकेट में भी कर पाए. මම හිතන්නේ කමිල් මිෂාර ඉතාමත් හොඳින් ක්‍රීඩා කරා පහුගිය තරඟාවලියේදී. ඉතින් අපිට අවස්ථාවක් එනවා කරි එකේදී මොකද ස්පෙෂලි නැෂනල් ටීම් එකට සෙල්ලම් කරද්දී තමන්ගේ ප්ලේස් සැක්‍රිෆයිස් කරන. ඉතින් කුසල් මෙන්ඩිස් තමන්ගේ ප්ලේස් එක දීලා තිනවා කමිල් මිෂාරට. ඒ වගේම රෙස්පොන්සිබිලිටි එකක් ගන්න තියෙන නම්බර් 3. ඉතින් ඒක ඉතාමත් හොඳ දෙයක්. මම හිතන්නේ දෙදෙනාම ඒ තැන්වල ක්‍රීඩා කරයි කියලා දිගටම.